අපි දැන් බලමු එහෙනම් දැන් මෙන්න මේ අපි ස්ටඩි කරපු පාඩම් ටික ඒ කියන්නේ ආපු කමාන්ඩ්ස් ටික දැන් එකින් එකට පැහැදිලි කරපු කමාන්ඩ්ස්ුත් එක්ක පළවෙනි එක්සර්සයිස් එක. එහෙම නැත්නම් අපි අර කලින් කතා කරපු පළවෙනි එක්සර්සයිස් එක. එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් 1 එක කොහොමද කම්ප්ලීට් කරන්නේ කියන එක. ඒතකොට දැන් ඔයගොල්ලන්ට මතක ඇති අපි කලින් ඒක ටයිප් කළා. ඒක ටයිප් කරන විදිහ මම කියලා දීලා සේව් කරා. ඒතකොට ඒ සේව් කරපු ෆයිල් එක අපි ඕපන් කරගමු දැන්. ඒතකොට ඒක පාත් එකකින් ගිහිල්ලා කොහොමද සේව් කරේ? කොතනද සේව් කරේ? අපි යන්නේ එතන බලලා ඒ ෆයිල් එක ඕපන් කරගමු. එතකොට මම ඒක සේව් කරේ ඒක this PC වල එහෙම නැත්නම් කම්පියුටර් එකේ local disk D එකේ word file කියන තැන තමයි මම සේව් කරේ. ෆයිල් එක ඕපන් කරා. මේ project 1 කියලා අපි කලින් සේව් කරපු ෆයිල් එක තියෙනවා. මම දැන් ඒක උඩ ඩබල් ක්ලික් කරනවා. එතකොට ඩබල් ක්ලික් කරාම word file එක නිසා ඊට අදාළ software word automatically launch කරගෙන ෆයිල් එක ඕපන් කරගන්නවා. ඕපන් කරගන්නවා. දැන් එතකොට අපිට ඒ වින්ඩෝ එක දැන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා ඒක ක්ලෝස් කරන්න. රයිට්. දැන් අන්න අපි ටයිප් කරපු විදිහට මේ ෆයිල් එකේ ඒ විදිහටම ඒ කන්ටෙන්ට් එක තියෙනවා. දැන් මෙන්න මේක. දැන් අපි දැන් මම කතා කරා paragraph formatting, paragraph alignment, font formatting, අන්න වගේ දේවල්, line spacing වගේ ගොඩක් කමාන්ඩ්ස් කතා කරානේ. දැන් අන්න ඒව භාවිතා කරලා කොහොමද මෙන්න මේක අපි දැන් අර මම මුලින්ම පෙන්නන දැන් ඔයගොල්ලන්ට පළවෙනි පාඩමේදී ඉන්ට්‍රොඩියුස් කරපු විදිහට පල්ලෙහෙන් තියෙනවනේ මේ ඒ පාඩමේ හැටියට කොහොමද මේක වෙනස් කරන්න කියන එක අපි බලමු. රයිට්. එතකොට දැන් මේකේ මම ක්‍රම කීපයක් ඔයගොල්ලන්ට දැන් ඔයගොල්ලෝ මේ කැමති ක්‍රමයකට ඔයගොල්ලෝ දැන් මේව ස්ටඩි කරගෙන යන්න. දැන් මට ඕනනම් පුළුවන් දැන් මේක කොහොම එකපාරට highlight කරලා font එක change කරනවා. දැන් මේකේ සාමාන්‍යයෙන් font එකම change කරලා තියෙන්නේ Times New Roman වලට. මෙතන Times New Roman තියෙනවා. නැති වුණොත් ඔයගොල්ලෝ මේ list එකෙන් ගිහිල්ලා හොයන්න පුළුවන්. අනිවාර්යෙන් Times New Roman කියන්නේ default font එක. එතකොට ඒක font size එකත් වැඩි කරලා තියෙනවා. සාමාන්‍යයෙන් 14ට වගේ තමයි ඒ පෙන්නන විදිහට තියෙන එක. ඔයගොල්ලන්ට කම්පල්සරි නෙවෙයි, අවශ්‍ය තැනකට අවශ්‍ය විදිහකට භාවිතා කරන්න පුළුවන්. රයිට්. අන්න එතකොට දැන් මුළු ડોකියුමන්ට් එකම එකම විදිහකට වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් මම පළවෙනි කොටස මෙන්න මේ ඇඩ්‍රස් එක තියෙන්නේ දකුණු අත පැත්තට. එතකොට මම ඒ කොටස විතරක් highlight කරනවා. මෙහෙම highlight කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම highlight කරන්න පුළුවන්. නැත්නම් මෙතන click කරලා ඔහම highlight කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන click කරලා ඉවරලා shift එකත් press කරගෙන මෙතන click දැන් අර highlighting methods ආයි මතක් කරගෙන මම මේ කියන්නේත් ඒවා ආයි නැවත මතක් වෙන්නත් එක්ක කරලා දැන් මෙන්න මෙතනද අපි තියෙනවා මේ home tab එකේ paragraph group එකේ අර alignment tools ටික තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා left center right justified. දැන් මෙතනින් අපි දන්නවා අනිවාර්යයෙන් මේක දකුණු පැත්තට යවන්න ඕනේ. එහෙනම් අපි click කරන්න ඕන right tool එක උඩ. right tool එක උඩ click කරගමන් අන්න ඒක අදාළ content එක page එකේ දකුණු පැත්තට ගියා. දැන් මේ address එකේ තියෙන content එක left line තියෙන්න ඕනේ. ඉතින් ඒක කොහෙටවත් අපි කරන්න දෙයක් නැහැ. automatically අපි type කරද්දි left line එකේ තියෙනවා. ඉතින් ඒක නිසා ඒක ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මෙතන මාතෘකාව. මාතෘකාව අපි center කරන්න ඕනේ. එතකොට ඒක highlight කරලා center tool එක click කරනවා. තව ඒක ගොඩක් දේවල් තියෙනවා. දැන් මේක ඔයගොල්ලන්ට පේනවා ඇති මේ අර අපි හදපු ડોකියුමන්ට් එකේ තියෙන ඒක ඔක්කොම අපර් කේස් එකෙන් තියෙන්නේ. එතකොට අපි එහෙනම් ඒක චේන්ජ් කේස් කරන්න ඕන. මේක දැන් අපි මකලායි අපි කැප්ස් ලොක් ඔන් කරලා ටයිප් කරන්න අවශ්‍ය නැහැ. මම අර චේන්ජ් කේස් ටූල් එක ක්ලික් මේ කියා දුන්නේ. එතකොට ඒ තියෙන කන්ටෙන්ට් එකක් කොහොමද වෙනස් කරන්න කියන එක එතන තියෙනවා. එතකොට මෙන්න මේ ෆොන්ට් ගෲප් එකේ චේන්ජ් කේස් කියන ටූල් එක ක්ලික් කරලා මම අපර් කේස් කරනවා. දැන් අපි ටයිප් කරපු ඒ තිබ්බ කන්ටෙන්ට් එක කෙලින්ම අපර් කේස් වලට උනා. එතකොට මේක බෝල්ඩ් කරලා තියෙනවා. බෝල්ඩ් ටූල් එක භාවිතා කරනවා. ඊට පස්සේ අන්ඩර්ලයින් කරලා තියෙනවා. දැන් ඒතකොට පැහැදිලිනේ ඔයගොල්ලන්ට ඒ ටික කොහොමද මේ ඒ දීලා තිනන්න ඕන. ඕක තමයි අපිට ඇහැට දැක්කම අපි මොන ටූල් එකද පාවිච්චි කරන්න කියන එක තමයි නිතරම අපේ ඔළුවට එන්න ඕනේ. එතකොට තමයි අපි සාර්ථක ડોකියුමන්ට් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. alright. එතකොට දැන් මේ තියෙන පැරග්‍රාෆ් එකක්. මේ පැරග්‍රාෆ් එක ජස්ටිෆයිඩ් කරන්න ඕන. එතකොට මෙන්න මේ තියෙන ඡේදයට අදාළ කොටස අපි දන්නවා ඡේදයක් නම් left right center කරන්නේ justify කරන්න. එතකොට අපි මේ ඡේදය එක triple click එකක් දීලා highlight කරගන්නවා. එහෙම නැත්නම් මෙතන front එකේ click කරලා highlight margin එකෙන් කරන්න පුළුවන්. ඔයාලා කැමති විදිහකට highlight කරනවා. highlight කරලා justify tool එක click කරනවා. එතකොට ඒක අදාළ කොටස ඒ විදිහට වෙනස් වෙනවා. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ දන්නවා මෙන්න මෙතන thank you කියලා එකක් තියෙනවා. thank you කියන්නේ දැන් ඒක left right center වලට අදාළ කොටසක් නෙවෙයි. දැන් ඒක දැන් ඔයගොල්ලෝ දන්නවා පිටුවේ මැදටවත් වමටවත් දකුණටවත් නෙවෙයි. අන්න ඒක නිසා අපිට ඒක පුළුවන් ඕන නම් මේ tab key එක භාවිතා කරලා අපිට අවශ්‍ය ස්ථානයකට ස්ථානගත කරගන්න. දැන් yours faithfully කියන එකත් ඒ විදිහම තමයි.
ටැබ් කී එක හරහා ඒක ඒ විදිහට අරගන්නවා. දැන් ඔක තව ටැබ් සෙටින්ග්ස් පාඩමේදී ඉස්සරහදී කියලා දෙන්නම් කොහොමද ඒක කරන්නේ කියලා. දැන් ඔන්න ඔය ටික දැන් අපි හදාගත්තා. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ පේලි අතර පරතරය වැඩි වගේ. නිකන් ඒක බැලුවාම නිකන් ඔඩ් වගේ ගතියක් තියෙන කිසි අයි කැච් වෙන ගතියක් නැහැ. ඒ නිසා අපිට පුළුවන් අපිට ඒ කොරේ ටික highlight කරලා දැන් line space අඩු කරනවා. line space අඩු කරාට වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒක එච්චර ඉෆෙක්ට් වෙන්නේ නැහැ. හේතුව මේක එන්ටර් කරාට පස්සේ අර මම කලින් කිව්වා වගේ ස්පේස් එකක් ගන්නවා. අන්න ඒ ස්පේස් එක අයින් කරන්න ඔයගොල්ලෝ මේ remove space after paragraph කියන එක ක්ලික් කරා නම් අන්න ડોකියුමන්ට් එක ඒ අදාළ කොටස් ටික ලස්සනට ඇඩ් වෙලා තියෙනවා. දැන් මේ ඔක්කොම ටික highlight කරලා මම ඒකත් කරලා දානවා. එතකොට ඒ ටික ගන්නට ඒ ස්පේසස් හදාගෙන තියෙනවා. දැක්කනේ? දැන් අපිට පුළුවන් ඕනනම් මේකේ මුළු ડોකියුමන්ට් එකම සිලෙක්ට් කරලා ඒක ડોකියුමන්ට් එකට අවශ්‍ය ආකාරයට තව ලයින් ස්පේස් එක කොමන්ලි වැඩි කරන්න අපි තමයි 1.5 වගේ දෙමු. දැන් දුන්නට පස්සේ 1.5 එහෙම නැත්නම් සාමාන්‍ය ડોකියුමන්ට් එකකට නම් වඩාත් සූටබල් වෙන්නේ 1.15. හැබැයි දැන් මේක හොඳට පේජ් එකේ ඉඳ තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැති නිසා 1.5 දුන්නත් ගැටලුවක් නැහැ. ඒක අපේ ඇහැට පේන විදිහ අනුව තමයි අපි ඒක තීරණය කරගන්න ඕනේ. එතකොට ඔන්න ඔය විදිහට දීලා තව එතකොට මේකේ දේවල් තියෙනවා මේ කරන්න මෙන්න මෙතන 24th. දැන් 24th කියන එක ටයිප් කරලා තියෙන විදිහ වැරදි. එතකොට ස්පේස් එකේ මේක දැන් අපි එහෙමනම් ඔයගොල්ලන්ට දන්න විදිහට ඔයගොල්ලෝ සුපර්ස්ක්‍රිප්ට් කරන්න ඕන. සුපර්ස්ක්‍රිප්ට් කරාට මෙතනට එන්නේ නැහැ. අන්න එහෙම වුණොත් ඉතින් මේක අපිට ඔටෝමැටිකලි ඔක කරගන්නත් පුළුවන් කිසි ගැටලුවක් නැතුව. on 24 th තියර ස්පේස් නැතුව ටයිප් කරලා ස්පේස් එක දීපු ගමන් ඔටෝමැටිකලි සුපර්ස්ක්‍රිප්ට් වෙනවා. ඒ සාමාන්‍යයෙන් තැන් වල තියෙන දේවල් වලට අනුව එහෙම ඔටෝමැටිකලි වෙන අවස්ථාවක් තියෙනවා. නේද? දැන් ඔන්න ඔය විදිහට දැන් ඔයගොල්ලෝ තව අඩුපාඩු බලන්න මොනවාද දැන් ඕකේ තව කරගන්න තියෙන්නේ කියන එක බල ඔයගොල්ලෝ හදා ගන්න ඕන. ඔය විදිහට කොහොමද මේ ප්‍රොජෙක්ට් එකේ තව දේවල් තව ඉදිරියට මොනවාද කරගන්න තියෙන්නේ. එතකොට දැන් ඔන්න ඔය ටික මේ කරගත්තා. දැන් ඔයගොල්ලෝ දැන් ඇඩ්‍රස් එක ටයිප් කරලා ඒ ටික හදලා තිනවා. මේ කොටසින් කොටස මේ ටික හරි ඇඩ්‍රස් ටික හරි මේ ඒ ටික තියෙනවා. දැන් ඔන්න මෙන්න මෙතන වචන අතර පොඩි පරතරයක් තිය පේලි අතර පරතරයක් තියන්න. ඔන්න මේක මේ දෙක highlight කරලා මෙතනින් line space එක තව පොඩ්ඩක් වැඩි කරනවා. ඒක එතකොට මේ ටිකත් එක්කම ආවා. එතකොට මේ ටික වෙනම highlight කරලා I line space එක 1.5 කරනවා. ඒ වගේ ඉතින් ක්‍රම භාවිතා කරන්න ඕන. නැත්නම් එහෙම අපිට මේක හරියටම දශමයට ගන්න හම්බෙන්නේ නැහැ. දැන් ඔන්න ඔය ටික මේ කරන මේ අතර පරතරය තව වැඩි කරගන්න පුළුවන්. දැන් එතකොට ඒක හරි. දැන් ඊට පස්සේ ඔයගොල්ලෝ මතක තියාගන්න page setup commands ටිකත් කරන්න. දැන් අපි මේ කරේ font formatting ටිකනේ. එතකොට page setup එකට ගිහිල්ලා ඒ ටිකත් අපි හදන්න ඕන. දැන් එතකොට page layout කියන tab එකට යන්න ඕන. tab එකට ගිහිල්ලා එතකොට දැන් මේක තියෙන්නේ letter කියන එකට අපි ඒක A4 දා ගන්න ඕන. right එතකොට A4 දාගත්තා ආයි මේ වගේ යම් වෙනස්කම් වෙනවා දැක්කනේ අර මං කිව්වේ. එතකොට ඊට පස්සේ අවශ්‍ය නම් මාජින්ස් වලට ගිහලා මාජින්ස් හදන්න. දැන් මේක නම් ලොකුවට මාජින් වල බලපෑමක් වෙන්නේ නැහැ. හේතුව මොකද මේකේ පොඩි කන්ටෙන්ට් එකක් තියෙන නිසා. දැන් අපිට ඕන නම් මෙතනින් මාජින්ස් දෙන්නත් පුළුවන්. කස්ටම් මාජින් ගිහලා මේ වින්ඩෝ එක අරගෙන එතනින් මාජින්ස් හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් අපිට ඇහැට පේන විදියට බලලා ඕන මෙතනින් මෙහෙම highlight කරලා මේ පැත්තට මෙහෙම මාජින්ස් හදන්නත් පුළුවන්. ඒක පොඩ්ඩක් ඉතින් ප්‍රැක්ටිස් වුණාට පස්සේ ඔයගොල්ලන්ට තේරෙනවා කොහොමද මේ මාජින්ස් ටික සෙටප් කරන්න කියලා. ඉතින් ඒක ලොකු දෙයක් නෙවෙයි. කියන්නේ එක්ස්පීරියන්ස් එක තමයි ඔයගොල්ලෝ නිතරම ගන්න ඕන. දැන් එතකොට ෆොන්ට් වල දැන් අපිට ඕන නම් දැන් මේක මේ ටික highlight කරලා මේ අර change case home tab එකේ font group එක ඇතුලේ තියෙන change case වලින් මේ sentence case එහෙම නැත්නම් capitalize each word ඉතින් ඒ වගේ ගැලපෙන ෆොන්ට් එක දැන් සාමාන්‍ය ඉතින් sentence case තමයි හැම දෙයකටම ගැලපෙන්නේ. මේ නැත්තම් එහෙම මොකද අර ඒක ප්‍රැක්ටිකලි හරියන්නේ නැහැ නිකන් වෙන එකක් දැම්මට. කියන්නේ ડોකියුමන්ට් එක අර තියෙන ප්‍රොෆෙෂනල් ගතිය නැති වෙනවනේ. හරි දැන් මේ ටික දාගන්න. එතකොට දැන් මේ සමහර මේ තව තියෙන ඕගොල්ලන්ට දැන් මේ නිල් පාටින් ඉරි වදින රතු පාටින් ඉරි වදින දේව. එතකොට ඒ වගේදී අපි බලමු ඒක අර grammar and spellings කියන කොටස තමයි ඒකේ තියෙන්නේ. අන්න ඒක අපි කොහොමද කරන්න කියලා ඉස්සරහ පාඩමක ඒක තියෙනවා. අපි එතනදී බලමු. දැන් ඔන්න ඔය වගේ ওই ටික type අපිට අවශ්‍ය විදිහට page setup කරලා font setup කරලා font settings හදලා paragraph settings හදලා ඔක්කොම ටික කරලා
ෆයිනලයිස් කරලා ඩොකියුමන්ට් එක අපි වැඩ කරන අතරෙත් මතක ඇතුව සේව් කරගන්න. මොකද හදිස්සියේ ඩෙස්ක්ටොප් එක වගේ කරොත් ඉතින් ඕගොල්ලෝ දැන් ලැප් එකක නම් බැටරි එක තියෙනවා නැත්නම් එහෙම ටයිප් කර වැඩ කර ඉන්න අතර පවර් කට්ටයක් එහෙම ගියොත් ඕක කරපුවා ටික නැති වෙනවා. ඒක නිසා පුළුවන් නිතරම හැම වෙලාවෙම ඔගොල්ලෝ සේව් කරගන්න. දැන් එතකොට ඔගොල්ලෝ try කරන්න ඕනේ නිතරම මේ ડોකියුමන්ට් එක තියෙන දෙයටම නෙවෙයි. දැන් පල්ලෙහා පෙන්නපු දෙන්නේ. මේකට ආසන්නව හදන්න. එතකොට මේක හදලා type කරන්න. එතකොට තව ඒ වගේ sample letters කීපයක් ගන්න. අරගෙන type කරලා බලන්න. මොන හරි අඩුපාඩුව බැරි දෙයක් මොන හරි තිබ්බොත් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ මේ පල්ලෙහා තියෙන comment එකෙන් දාන්න. එතකොට අපිට ඒක බලන්න පුළුවන් මොකද්ද ඔයාලට බැරි කියන එක. ආයි නැවත එහෙම දාන්න කලින් නැවත අර පාඩම් ටික repeat කර බලන්න. බලලා අඩුපාඩුවක් තියලා බැරිම නම් විතරක් දෙයක් දාන්න. එතකොට ඒක ඔයගොල්ලන්ටම නැවත රිප්ලයි කරන්න පුළුවන් විදිහට තියෙනවා. ඉතින් ඒ දේ කරලා කොහොම හරි මේක හොඳට ප්‍රැක්ටිස් කරගන්න. ප්‍රැක්ටිස් කරලා ලෙටර් එකක් කියන එක nothing. එතකොට ඕනට ටක් ගාලා ටයිප් කරා එඩිට් කරලා හදන තැනට දාගන්න. ඒ වගේ පුළුවන් නම් 5ක් 6ක් ලෙටර්ස් ටයිප් කර හදන්න. ඉතින් කම්මැලි කමට කොපි පේස්ට් දාන්න එපා. අලුතෙන්ම ටයිප් කරලා අලුතෙන්ම ඇඩ් කරගෙන අලුත් ඩොකියුමන්ට් එකක් විදිහට කරගෙන යන්න නිතරම. එතකොට ඔයගොල්ලන්ට හරි ලේසි මේක කියන කමාන්ඩ්ස් ටික මේක ප්‍රැක්ටිස් එක තමයි තියෙන්නේ. කරන්න මතකයේ සහ ප්‍රැක්ටිස් එකත් එක්ක ගියාට පස්සේ තමයි මේක බොහොම ලේසි වෙන්නේ. මොකද software වෙනස් වෙනවා. ඒකට ප්‍රැක්ටිස් එක තිබ්බට පස්සේ කමාන්ඩ් ටික ෂෝට් කට්ස් ටික මතක තිබ්බහම ඒව ටක් ගාලා හරි ලේසි හොයාගන්න. එහෙනම් මේක හොඳට ප්‍රැක්ටිස් වෙලා අපි ඊළඟ පාඩමට කියන්නේ chapter 2 මේ 3 එකේ තියෙන මේ project 2 එකට යමු ඊළඟට.